සුබ දවසක් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට විශේෂ රීඩින් එකක් ගෙනාවා. ඒ තමයි තාම තනිකඩ ඔයා වෙනුවෙන් ඔයාගේ පාර්ට්නර්ව කවද්ද ඔයාට හම්බෙන්නේ? කොහෙද එයා හම්බෙන්නේ කියන එක ගැන විශේෂ රීඩින් එකක්. මේ ගැන දැනගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මේ තියෙන පින්තූර හතරෙන් ඔයාගේ හිත වැඩිපුරම ඇදිලා යන ඔයාගේ හිතට වැඩිපුරම දැනෙන පින්තූරේ තෝරාගෙන ඔයාට අදාළ ඒ කියවීම බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් පටන් ගමු. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. දැන් තනිකඩව ඉන්න ඔයාට ඔයාගේ පාර්ට්නර්ව ඉදිරි අවුරුදු 2ක කාලයක් තුලදී ඔයාට මුණ ගැහෙනවා. එහෙම නැත්නම් දෙසැම්බර් මාසයක අවසන් සති 2ක තුලදී ඔයාට මෙයාව මුණ ගැහෙන්නත් පුළුවන්. මේ කෙනා ඔයාට මුණ ගැහෙන්නේ නැගෙනහිර පළාතේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙනා නැගෙනහිර පළාතේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා ගොඩක් බුද්ධිමත්, කතාවට දක්ෂ කෙනෙක් වෙනවා. හැබැයි මේ කෙනා ඕනෑම තත්ත්වයක් තමන්ගේ වාසියට හරව ගන්නත් දක්ෂ පුද්ගලයෙක්. මේ කෙනා අතීතයේ තිබූ සබඳතාවවලින් පාඩම් ඉගෙනගත්තු කෙනෙක්. නමුත් ඔබට මේ කෙනා සමග ශක්තිමත් සම්බන්ධතාවයකට මුල පුරන්න පුළුවන්. මේ පින්තූරය තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. දැන් තනිකඩව ඉන්න ඔයාට ඔයාගේ පාර්ට්නර්ව ඔයාට දින 8ක කාලයක්. ඒ කියන්නේ ඔයා මේක බලන දවසේ ඉඳන් සති 1ක් හෝ 2ක් වගේ අතර කාලයක් තුනදී ඔයාට මුණ ගැහෙනවා. මේ කෙනා දකුණු පළාතේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කෙනා ඔයාට හමු වෙද්දී පුදුම සහගත සිදුවීමක් එක්ක තමයි ඔයාට මෙයාව හම්බෙන්නේ. මේ කෙනා දැනට එයාගේ අනාගතය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. හරිම ක්‍රියාශීලී කෙනෙක්. ඒ වගේම මෙයා දැනටමත් ඔයා අසලම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට මෙයා ඔයාගේ හිතේ ඉන්න ආදරවන්තයා වෙන්නත් පුළුවන්. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. දැන් තනිකඩව ඉන්න ඔයාට එයාව මේක බලන දවසේ ඉඳන් මාස 4ක් වගේ කාලයක් ඇතුළතදී ඔයාට මුණ ගැහෙනවා. මේ කෙනා ගොඩක් වෙලාවට බස්නාහිර පළාතේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ පෞල් පරිසරයකින් එන තරමක් සාම්ප්‍රදායට ගරු කරන කෙනෙක් වෙන්න පුළුවන්. පරම්පරාවෙන් පැවතගෙන හොඳ දේපලකට මේ කෙනා උරුමකම් කියනවා. ඒ වගේම මෙයත් එක්ක ඔයාට හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම එයා සුරතල් සතුන්ට ගොඩක් කැමති කෙනෙක්. මෙයා දැනටමත් ඔයාව හොයමින් ඉන්නවා. මොකද එයාට එයාගේ ජීවිතයේ අලුත් ආරම්භයක් අවශ්‍ය නිසා. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු දැන්ට තනිකඩව ඉන්න ඔයාට කවද්ද ඔයාගේ පාර්ට්නර්ව මුණ ගැහෙන්නේ කියලා. මේ කෙනා ඔයාට මේක බලන දවසේ ඉඳන් මාස 9ක් වගේ කාලයක් තුලදී මුණ ගැහෙනවා. හුඟක් වෙලාවට උත්සව අවස්ථාවකදී යාළුවොත් එක්ක විනෝද වෙන අවස්ථාවකදී වගේ ඔයා සතුටින් ඉන්න වෙලාවකදී තමයි මේ කෙනා ඔයාට මුණ ගැහෙන්නේ. ගොඩක් හොඳ පිරිපුන් සම්බන්ධතාවයක් ඔයාට මේ කෙනත් එක්ක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ කෙනා හරි ලස්සනට කතා කරන ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනෙක්.